තරග 270කට සහභාගී වෙච්ච දක්ෂ ශ්‍රී ලංකා නායකයා ලෝක කුසලානේ ශ්‍රී ලංකාවට ගෙන ආපු නායකයා. ඒ වගේම ඔහු ප්‍රථම කියන්නේ ටෙස්ට් තරග ක්‍රීඩා කරද්දිත් ඒ තමයි එක් දින තරග ක්‍රීඩා කරද්දිත් ඉඳ හිට ඇවිල්ලා විකට් ගැනුම් ලබා ගන්න පුළුවන් පන්දු යවන්නේ පන්දු මාරු කිරීමේදී පන්දු යවන්නන් මාරු කිරීමේදී සාර්ථකත්වයක් ලබාගත් ක්‍රීඩකෙක් තමයි පන්දු යවන්නේ තමයි අර්ජුන රණතුංග. කවුරුත් හිතන්නේ නැහැ මොහොත විකට් ලැබෙයි කියලා. නමුත් ඔහු විකට් ගන්නවා. ලෙග් බ්‍රේක් පන්දුවක් එව්වා අන්තිමට. කොමුණත් පොයින්ට් දෙසට පන්දුව 123යි විකට් 4යි අර්ජුන ෆුල් ටොස් පන්දුව එය ලකුණු 4ක් විය හැකි ලකුණු 4යි එනින්ම ෆුල් පහර එල්ල කරන්නේ මිඩ් විකට් දෙසට පුල් චන්දනයේ සඳහා යොමු වන්නේ 127යි ඒ තවත් පන්දු 9ක් ඉතුරු වෙලා තිබුණා මම හිතන 6 පාරවල 4 පාරවල අවශ්‍ය කරන වෙලාවයි මේ වෙලාව. නැවතත් උඩ පන්දුවක් රැකගත්තා. අසංග ගුරුසිංහ අතේ රැඳුනද එහෙම නැත්නම් අපි බලමු. පන්දුව යන දිශාවට පාවි ගියා අත දැම්මා ලොකු අත්ලක් තියෙන ඒක නිසා අහු වුණා. මෙන්න බලන්න. තාමෙනා පන්දු නෑ අල්ලගත්තා. ඔව් හිටපු තැනටමයි පන්දු ආවේ. ඒ නැති වුණත් ඒ කාලෙත්ම ඔහු ඉතාම දක්ෂාන්දමින් පන්දු රැක කෙනෙක් අසංක ගුරුසිංහ. ඒ කුබසාන්ත දෙවියන 25කට පන්දු 12කට මුණ දීලා 4 පාරවල් 2යි 6 පාරවල් 2යි 124 5යි. விக்கெட் வீழ்த்தப்பட்டு இருக்கிறது. எரிக் குபசாந்த் 12 பந்து வீச்சுகளிலே 2 பவுண்டர்கள் 2 சிக்ஸர்கள் அடங்கலாக ஆட்டமிழந்து செல்கிறார். 25 ஓட்டங்களை பெற்றார். இதோ அந்த ஆட்டம் இழப்பு மெதுவான சலனப்படத்திலே அசங்க குருசிங்க ஷார்ட் ஃபைன் லெக் திசையிலே மிக அருமையாக பிடியெடுத்து ஆட்டமிழக்க செய்தார். அணித்தலைவர் அர்ஜுன் ரணதுங்க வீசிய பந்து வீச்சிலே அவர் ஆட்டமிழந்தார். 127 ஓட்டங்களுக்கு 5 விக்கெட்டுகள் 19வது ஓவர் நடைபெற்றுக் கொண்டிருக்கிறது. ස්ක්වයර් කට් පාර එක ලකුණක් ලබා ගන්නවා පන්දුව රැක්කා පොයින්ට් කලාපයේ සිට නැවතත් ගුරුසිංහ අශෝක ද සිල්වා අලුත් පිටිකරු එකම ගුරුසිංහ පදිංචි වෙ ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වර්තමානයේ උඩ පන්දු රකින්න තාක්ෂණය ඔහු භාවිත කළේ කප් සිස්ටම් කියලා එකට කියන්නේ ඒ තත්ත්වෙද ඉල්ලීම පාර දීම ඉතාමත් හොඳ වේගවත් පාර දීමක් බේල් එකේ පමණයි පන්දුව වැදුනේ ඉල්ලීමක් කරා නමුත් විනිසුරුවා කිව්වා ලැබීමක් නොවේ කියා ඉතාමත් හොඳ ආපසු විසිකිරීමක් එල්ලේ හොඳයි මාව බේරලා ඕන දෙයක් කියලා අර්ජුන අයින් වුණා පන්දුව විකට් වැදුනා ඕවර 19 ලකුණු 130 විකට් 5යි ප්‍රථම පන්දු තුනකින් ප්‍රථම ඕවරේ ප්‍රථම පන්දු තුනකින් විකට් ත්‍රිත්වයක් ලබාගත් ක්‍රීඩකයා පන්දු යවන්න බංග්ලාදේශයට එරෙහිව ලෝක කුසලාන තරගමාලාවේදී චමින්ද වාස් ඒ පළවෙනි ඕවරේ අන්තිම පන්දුවට තෝ විකට්වක් ලබා ගත්තා. බලමු අලුත් පිටිකරු සංජීව වීරසිංහ පිටිකරුවා සංජීව වීරසිංහ අනිවාර්ය වයිට් පන්දුවක් 131යි මේක වාස්තු තිබුණ ප්‍රධාන තුරුම්පුව තමයි ਉਹ දෙපැත්තටම දෝලනය කරන ඇතුළටත් ඒ වගේම එළියට සාමාන්‍යයෙන් එළියට දෝලනය කරන පන්දු යවන්නේ පන්දු යවන නිසා හොඳ පන්දුවක් ඒ අවස්ථාවේදී 1 ලකුණක් පමණයි ලබා ගන්න 132යි 20 වෙනි ඕවරය ක්‍රියාත්මක වන්නේ සංජීව වීරසිංහ වාස්තු පසු කාලේ හුඟක් විකට් එන්න පටන් ගත්තේ ඉන්සුඟ පන්දුවෙන් මොකද ඒ තමයි උට විකට් ලබා දුන්න පන්දුව නවත්ත ආවරණයේ පන්දු වැදින ඉල්ල කළ දිශාවට නොවේ යන්නේ විකට් 400ක් ලබාගත් පන්දු යවන්න එක්දින තරගවලදී මොහු සහ මුරලිතරන් තමයි සාමාන්‍ය කීමක් තියෙන පන්දු යවන්න යුගල වශයෙන් තමයි දඩේම යන්නේ කියලා මුරලි සහ වාස් ෂේන් වොන් සහ මැග්‍රා මේ ආදි වශයෙන් අනන්ත අප්‍රමාණ ලයිෆ් ස්ටොක් මට කියන්න පුළුවන් ආවරණයේ වතිනේ මොකද කියන්නේ රැන්මෝ මාටිනස් කියන්න දෙයක් නැහැ. අනේ තව පන්දු 4ක්නේ තියෙන්නේ. හැබැයි
ඒක LBW එක දෙවීමකට එකම හුඟක් චමින්ද වාස් ආසන්නයි. 1996 ලෝක ස්ථානයේ ජයග්‍රහණය උදෙසා ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යවපු ක්‍රීඩකයා ඩ්‍රයිව් පහරක් ඒ අවස්ථාවේදී ඔහුට එරෙහිව තවත් 135යි 135 වුණත් හොඳ ගානක් අපිට මොකද ජයසූරියගේ ප්‍රතිකරණය බලන්න පුළුවන්. ලිටල් කලුගේ ප්‍රතිකරණය මෙන්න බලන්න පුළුවන්. ඒ පන්දු යවීම වාස්ගේ එදා දක්ෂ පන්දු යවීම ඕස්ට්‍රේලියාවට එරෙහිව ඉන්දියාවට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම 1996 ජයග්‍රහණය කරපු අවස්ථාවේදී ඔව් ජයසූරිය ප්‍රීතියෙන් උද්දාමයට පත් වෙන පොයින්ට් කලාපසිරියේ උඩ පන්දු රැකලා එදා දැන් අද මේ මෙදා තා පන්දු දෙකක් ඉතරි එක පන්දුවක් ඉතරි ඒ කියන්නේ මේ තරගයේ මුල් ඉනිම ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ්ස් කණ්ඩායම ලකුණු 137යි විකට් 6කට අශෝක ද සිල්වා පන්දුට මුහුණ දෙන්නේ 6.91 වේගය පවත්වාගෙන වාස් දැවි යනවා එදා වගේමයි මෙදාත් එදත් අශෝක මේ විදිහට දැවුණා අදත් දැවුණා වාස්ගේ පන්දුවත් එහෙමයි වාස්ගේ පන්දුවත් ඒ වගේමයි එතකොට ජනකාන්ත තරු ලකුණු 137කට විකට් 7යි ඕවර් 20ක් තුලදී වාස්ගේ මූණේ මේ රැවුල ටිකක් සුදු වෙලා තියෙනවා මේක අලුත් මෝස්තරයක් ඉන්දියාවේ නම් ඉතාමත්ම කැමති මේ මෝස්තරයට බොහෝ දෙනෙක් රැවුල සුදු කරගන්න තියෙනවා මොකද අමිතාබ් බච්චන් තමයි මේ මෝස්තරය එලිට ඇක්කුවේ මමත් ඒක සැලකිලිට ගන්නක් කළා මොකද ඔබේ විචාරක දිවියරත් මම හිතන්නේ අවුරුදු 50ක් සපිරෙනවා ලබන මාර්තු මාසෙට ඔව් කැලුවා ඔව් මගේ ඇස් දෙක යට බොහෝ දෙනා ක්‍රීඩා කළා දෙනවා අන්තර්ජාතික දේශීය වශයෙන් ලකුණු බිඳුවක් ලබාගත්ත ළමයි බොහොම කැමති අශෝකට අනිවාර්යෙන් විශ්ව විචාරකය වශයෙන් අපි සතුටටපත් යුතු විනිශ්චයකාරවරු වශයෙන් සෑහෙන දස්කම් පෙන්වපු නිසා මෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ලෙජන්ඩ්ස් කණ්ඩායමේ ලකුණු පූර්ව පළතයි වෙත්ත මොණි සහ දේවප්‍රිය ඉතාමත් හොඳ ආරම්භයක් ලබා දුන්නා. ලකුණු 45ක ආරම්භයක් පළවෙනි විකට් සඳහා ඊට පස්සේ නිරන්තරයෙන් විකට් වැටෙන්න පටන් ගත්තා. චාමර ලකුණු 23ක් ලබා දුන්නා. හේමන්ත වික්‍රමරත්න 30යි ඊට පස්සේ එරික් කුපශාන්ත පන්දු 12කින් ඉතා ඉක්මන් ලකුණු 25ක් ලබා ගත්තා. ලකුණු 134 විකට් 7යි ක්‍රිකට් ශූරයන්ගේ කණ්ඩායම පන්දු යැවීමේදී අර්ජුන රන්තුංග පන්දු යවන්නන් 8 දිනේ පාවිච්චි කරා. විකට් දෙකක් වාස් ලැබුණ ලකුණු 21කට එක විකට් බැගින් චන්දනත් උපුල් චන්දනත් ඒ වගේම ජයසූරිය පන්දු යැවීමෙන් දක්ෂකම් පෑවා ලකුණු 6කට විකට් එකයි අන්තිමේදී අර්ජුන රන්තුංග ලකුණු 9ට විකට් එකක් ලබා ගත්තා. இப்போது முதலாவது அணிக்கான 20 ஓவர்கள் நிறைவு பெற்றுள்ளன. ஸ்ரீலங்கா கிரிக்கெட் லெஜண்ட் அணியினர் மொத்தமாக தமக்குரிய 20 ஓவர்களிலே 7 விக்கெட் இழப்புக்கு 137 ஓட்டங்களை பெற்றிருக்கிறார்கள். அணியின் தலைவர் சித்தார்த் வெத்தமணி உங்களுக்கு ஞாபகம் இருக்கும் 84ஆம் ஆண்டு අලිතයි යම් කිසි දෙයක් කියන්නද? නෑ කමක් නෑ. තාමත් හොඳ ලකුණු සංඛ්‍යාවක් තියෙනවා. ඔව්. சித்தார்த் வெத்தமணி 84ஆம் ஆண்டு லோர்ட்ஸ் மைதானத்திலே மிக அலங்காரமாக செஞ்சுரி பெற்ற அந்த வீரர் தலைமையிலான இந்த அணி மிக அருமையாக 137 ஓட்டங்களை பெற்றுள்ளது. அவர் ரன் அவுட் முறையிலே 16 ஓட்டங்களோடு ஆட்டமிழந்தார். ஹேமந்த் தேவப்பிரிய 30 ஓட்டங்களோடு ஆட்டமிழந்தார். உப்புல் சந்தன வீசிய பந்து வீச்சிலே அவரிடமே பிடி கொடுத்து அவர் ஆட்டமிழந்தார். சாமர சில்வா ரிட்டையர் அவுட் என்ற முறையிலே அவர் 23 ஓட்டங்களை பெற்ற நிலையிலே வெளியேறினார். ஹேமந்த் விக்ரமரத்ன மிக அருமையாக 28 பந்து வீச்சுகளிலே 30 ஓட்டங்களை பெற்று சன ஜெயசூரிய வீசிய பந்து வீச்சிலே போல்டு செய்யப்பட்ட ஆட்டமிழந்தார். பிரெண்டன் குறுப்பு உங்களுக்கு ஞாபகம் இருக்கும் 87ஆம் ஆண்டு முதலாவது டெஸ்ட் போட்டியிலேயே அவர் இரட்டை சதம் பெற்று தொடர்ந்து 5 நாட்களும் காட்காப்பை கட்டியிருந்த ஒரே ஒரு வீரர் என்ற சாதனையை படைத்த வீரர் 200 ஓட்டங்களையும் பெற்று ஆட்டமிழக்காதிருந்த வீரர் இன்று 2 ஓட்டங்களையும் பெற்று ஆட்டமிழந்தார். ரன் அவுட் முறையிலே எரிக் பசாந்த மிக அருமையாக 12 பந்து வீச்சுகளிலே 2 சிக்சர்கள் 2 பவுண்டரிகள் அடங்கலாக 25 ஓட்டங்களை பெற்று 86ஆம் ஆண்டு 96ஆம் ஆண்டு உலக கிண்ணத்தை வென்று தந்த அணியின் தலைவர் அர்ஜுன் ரணத்துங்க தலைமையிலான அணி அவர் ரணத்துங்க அவருடைய விக்கெட்டை கைப்பற்றினார். அதே போன்று 7 விக்கெட் இழப்புக்கு 137 ஓட்டங்கள் பெறப்பட்டிருந்தன. பந்து வீச்சை பொறுத்தவரையிலே சமிந்த வாஸ் மற்றும் உப்புல் சந்தன மற்றும் மிக சிறப்பாக பந்து வீசியவர்கள் வரிசையிலே உப்புல் சந்தன மற்றும் சமிந்த வாஸ் ஆகியோர் தலா 1 விக்கெட் வீதம் கைப்பற்றினார்கள். எனவே வெற்றி இலக்கான 138 ஓட்டங்களை இன்னும் சொற்ப வேளையிலே அர்ஜுன ரணதுங்க தலைமையிலான அணியை பெறுவதற்கு இன்னும்
சொற்ப வேளையில் இங்கே ஆடுகளம் நோக்கி வர இருக்கிறது. ஹரித. So this is the Sri Lankan players of that victorious team handing over bags. Big Heart project to foster these 50 young children with economic difficulties for their education. This is to commemorate 50 years of Baby Cherami. The major story is to look at to involve as much as the 37,000 young children, number growing annually, to come in. It is a wonderful gesture on the part of the Hemas group. Baby Cherami, a wholly Sri Lankan product, and this is what it's all about. All a good cause, and this historic occasion to come in, getting involved with that people of the caliber of Sanjeeva Veerasinghe, who is now in Australia, then Asanka Gurusinghe, who is involved away from cricket but still in Australia, coming down here specially for this project, and Roshan Mahanama, who coordinated as the brand ambassador together with Baby Cherami and Hemas group to get this group together for a worthy cause. They do various work relating to charity. I'm sure Muttaya Muralidharan, Kumar Dharmasena, for various reasons, who are not here, will be looking forward to seeing the bigger picture. Absolute clamor for autographs. That's what it's all about. Little Kalu is Sri Lanka A coach, apart from having his Kalu's hideaway in Walavegama. Wonderful place. He's into the leisure sector. Roshan Mahanama, that's the man who's did all that. We'll take a short break and come back with more live action from the NCC. විශාල බේබි චරමි බිග් හાર્ට් ව්‍යාපෘතිය සඳහා ඇතරම පෙළඹවීම කළා තියෙන රොෂාන් මහානාම ශ්‍රී ලංකාවේ ICC ශ්‍රී ලංකාව නියෝජනය කරන ඒ වගේම ICC ප්‍රධාන තරග තීරකවරයෙක් රොෂාන් මොකද හිතන්නේ දැන් එක් ඉනිමක් ඉවරයි කොමුණත් වෙනදාට වැඩිය ඇතරම පුදුම ප්‍රේක්ෂක එදා වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරයක් තියෙනවා ඔබේ උත්සාහය සාර්ථක කියලා හිතනවද අනිවාර්යයෙන් මම හිතන්නේ අපිට ලෝක කුසලානේ දිනන්නත් ලැබුණ සහයෝගය මට පේනවා මං හිතන්නේ ඒක තමයි එක් කරුණක් අපි ලෝක කුසලානේ දිනන්න. ඒ වගේම මේ බේබි ශර්මි බිග් හાર્ට් ප්‍රොජෙක්ට් එක ලෑස්ති කරන යන අවධියේදී විවිධ දේවල් තිබ්බා. ඒත් මම දැනගත්තා මට සියලු දෙනාගේම සහයෝගය ලැබෙනවා කියලා. මට විතරක් නෙවෙයි හේමා සමාගමෙත් මේ ව්‍යාපෘතිය සැලසුම් කරපු සියලු දෙනාට මම දැනගත්තා අපිට මේ සහයෝගය ලැබෙනවායි කියලා. මේක පුද්ගලිකව අපි තනියම කරපු දෙයක් නෙවෙයි. මං හිතන්නේ මේ ඇවිල්ලා ඉන්න සියලු දෙනාම මේ ව්‍යාපෘතියට සහභාගී වෙලා තියෙනවා. මම එක ඉල්ලීමක් කරනවා මේ ව්‍යාපෘතිය අපි ලෑස්ති කර මෙවැනි තරගයක් ලෑස්ති කරේ මගේ හිත මිත්‍ර අසංක ගුරුසිංහ ලංකාවට පැමිණෙනවායි කියලා දැනගත්තා. මම මගේ හිටපු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට ස්තුතිවන්ත වෙනවා. දෙපාරක් හිතන්නේ නැතුව එක පයින්ම මේ උත්සවයේ මේ තරගයට ක්‍රීඩා කරන්න සහභාගී වීම ගැන ඒ වගේම මේ මෙතන පැමිණලා සිටින ඒ වගේම රූපවාහිනියෙන් නැත්නම් i channel එකේ මේ තරගයේ බලන සියලු දෙනාටම අපිට මේ ව්‍යාපෘතියට සහභාගී වෙලා සහයෝගය දෙන්න කියලා. මේ ව්‍යාපෘතිය මටවත් කැලුම්ටවත් කාටවත් නෙවෙයි අපේ අසරණ දරුවන්ට මං හිතන්නේ අපේ අසරණ දරුවන්ට ඉගෙනීමක් ලබා දුන්නොත් ඔවුන්ට මඟ පෙන්වීමක් හැටියට මං හිතන්නේ අපි සියලු දෙනාටම යුතුයකමක් තියෙනවා. ඒකයි 96 ලෝක කුසලානේ ජයග්‍රහණය කරපු ක්‍රීඩකයන් විතරක් නෙමෙයි අනිත් කණ්ඩායමේ සිටින්නෙත් ලංකාවේ නියෝජනය කරපු ක්‍රීඩකයන් ඔවුන් සියලු දෙනාගේම මේ සහයෝගය මම අගය කරනවා. මේ ප්‍රේක්ෂක ප්‍රතිචාර ගැන අපිට මොකද හිතෙන්නේ? එදා වගේමද අදත් කොහොමද? මම මීට පෙර කිව්වා වගේ මේ තරඟයේ සැලසුම් කරද්දි නැත්නම් අද දින මේක අපි සැලසුම් කරද්දි විවිධ මත තිබෙත් මම දැනගත්තා අපිට කණ්ඩායමක් හැටියට එදත් සහයෝගය දුන්නා අදත් සහයෝගය දෙනවා. ඉන්න සමහරක් දරුවන් මං හිතන්නේ ඉපදිලත් නැහැ. මං හිතන්නේ ඔවුන්ගේ දෙමාපියන් අපි ක්‍රීඩා කරනවා දැකලා ඇති. ඔවුන්ගෙන් වචනෙන් දැනගෙන මෙතනට පැමිණලා අපිට
උදව් කරනවා වගේම මම හිතන්නේ මේ බේබි සර්මි බිග් හાર્ට් ප්‍රොජෙක්ට් එකට සියලු දෙනාම සහයෝගය වෙලා අපිට උදව් කරනවා කියලා කියන්න පුළුවන්. දැන් රෂාන් මොහොමඩ්